හරි අපි අද යන්නේ අපේ චූටියව සර්ප්‍රයිස් කරන්න යන්නේ. පොඩි සීන් එකක් දාලා චූටියට සර්ප්‍රයිස් එකක් අපේ කෙල්ලට දෙන්න යන්නේ. ස්මාලි. කියන්න තියෙනවද මොන හරි කියන්න? අවශ්‍ය නැහැ රයිට්. අපි ගිහිල්ලා සර්ප්‍රයිස් එක බලමු කොහොමද වෙන්නේ කියලා. හරි දැන් ඔන්න සීන් එකට ළඟයි නේ හරි යන්න ඕනේ. නෑ සද්ද දායි යන්න ඕනේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. ඔන්න ඉතින් අපේ චූටි නංගිගේ බර්ත්ඩේ එකට නංගිට හිතා ගන්න බැරි විදිහට සර්ප්‍රයිස් එකක් තමයි අද අපි දුන්නේ. ලොකු දෙයක් නෙමේ චූටි දෙයක්. නමුත් නංගි හීනකින්වත් හිතපු නැති දෙයක් තමයි අපි කරේ. අපි ඇවිල්ලා එකපාරටම තාස්ත්‍රාදි කණ්ඩායමක් වගේ කඩා පැනලා තමයි ලස්සන ගේමක් කිව්වේ. නංගිට පුල් හොල්මන් නංගි සතුටුයි කියන්නේ නංගිට සතුටුයි කියන්නේ අපිට පට්ට සතුටුයි. හිතා ගන්නම බැරි වුණ අවස්ථාවක්. Happy birthday to you. Happy birthday to you. Happy birthday. මෙතන ඉතින් රෙදි තියෙනවා ඒවා ගණන් ගන්න එපා. මේ කාලේ පට්ට වැස්සක් වයින්නේ උදේ ඉඳන් හවස් වෙනකම්ම වයින්නවා. ඒවා ගැන ලොකුවට හිතන්න එපා. ඉතින් වීඩියෝ එක විතරක් බලන්න. යාළුවෙක් සතුටු වෙනවා සහෝදරයෙක් සතුටු වෙන තරම් අපිට වෙනත් සතුටක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඉතින් අර සිංහල භාෂාවේ කතා කරන භාෂාවට ගොත් ඒක ඒ විදිහට තමයි භාෂාව සිද්ධ වෙන්නේ. ඔන්නමයි ඉස්තරේ උනේ. ලෙල්ල යනකම් ඉතින් අපේ මල්ලිට බැන බැන හිටියේ මට බඩගිනි කන්න ඕනේ කියලා. නමුත් ඉතින් අපි එනකම්ම මල්ලි වැඩේ අල්ලන් හිටියා. ඒකට වාට රෙස්පෙක්ට් කරනවා එකෙන්ම. හැබැයි ඉතින් කොල්ල බැනුම් යවුව ඇති වෙන්නව. නමුත් ඉතින් නංගි සතුටුනා ඒ වගේම හදවතින්ම අපිට පට්ටම සතුටුයි. නැවගිනුනත් ඉතින් ඩෑන් චූන් වගේ hina වෙන එක තමයි මේකේ වැඩේ තේරුම. අනේ වන්ද. නැන්දම්මටත් කේක් කෑල්ලක් කවලා ඉතින් ෂේප් එකේ ෂේප් වෙන්න හදන්නේ. මොකද ජීවිත කාලෙම නැන්දම්මත් එක්ක ජීවත් වෙන්න ඕන හින්දා ෂේප් එකේ hinaවක් දාලා උම්ම එකක් දීලා බැලන්ස් කරගන්නවා. අන්න එමය අපේ චූටියගේ වැඩේ හැටි. මස්නාවත් ඉතින් ෂේප් එකේ බැලන්ස් කරගත්තට පස්සේ ප්‍රශ්නයක් නැහැනේ. ජීවිත කාලෙම සතුටින් ජීවිතේ ගෙවන්නනේ අපි හැමෝටම ඕනේ. ෂේප් එකේ ඉතින් චූටියගේ කපටිකම කොහමද අම්මා. එයාගේ අක්කට නම් ඉතින් එයා පණ ඇරලා ආදරය කරනවා. අක්කත් එහෙම තමයි. අක්කත් ඉතින් පණ ඇරලා එයාට ආදරය කරනවා. ආදරණීය හමුවීමක් වගේම ඉතින් ආදරෙන් සතුටෙන් දෝරේ ගලා යන අවස්ථාවක් තමයි මේ. ඒ ඉතින් අක්කගේ මහත්තයා. ඌ ඇවිල්ලා සුපිරි චරිතයක් තමයි ඉතින් ඇඟිල්ල කටේ දාලා සූප්පන තරමටම කේක් එක රසයි ඉතින්. ඇත්තටම පාටම කේක් එක. ඒකේ රසය ඇත්තටම කිව්වොත් මම නම් කාලා නැහැ ජීවිතේට මේ වගේ කේක් එකක්. මාරම රසයි. අඳුරන අක්ක කෙනෙක් තමයි වැඩේ කරලා දුන්නේ. පාට රසයි.